මම නීතිඥ වේණුකා සමරවික්‍රම මගේ ගම මාතර මම මේකට එන්න හේතුනේ මම දැක්කා මේ නීතිඥ මහත්මයා ගම කොහෙද මොනවද කරන්නේ අර ඒ වගේ නිකන් අර කතා කරපුව අශීලාචාරකම් හින්දාම මම තීරණය කරා මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ හොයලා බැලුවම මම දැනගත්තා ඇත්තටම මේ නීති මහත්මයාට ගහලා නැහැ. ඒ වගේ සිදුවීමක් වෙන්න තියෙන ඉඩ සම්භාවිතාවේ බොහෝම අඩුයි. ඒක අපේ මේ අවුරුදු 25ක ප්‍රැක්ටිස් එක තුලම අපි දකිනවා කිසිම නීතිඥයෙකුට ගහන්න අවස්ථාවක් නැහැ මේ ගේට්ටුව ළඟදී. වෙන්නේ මොකද්ද? බන්ධනාගාර බස් එකට යන්න ඉඩ දෙන්න කියන එක. ඊට පස්සේ දැන් ඊ රෑ 30 යනවා වෙන වීඩියෝ එකක් ඇන්නේ කියලා. කොහට ඇන්නද කියලා පැහැදිලි නැහැ. ඒක මං හිතන්නේ ඒක තාක්ෂණික උපයෝගී කරගෙන තියෙන්නේ. දිගින් දිගටම අධිකරණේ ඒ වීඩියෝ එක පෙන්නනවා. මේ ලැප් එකක් ගෙනල්ලා ඒක මිනිස්සුතුමාට පෙන්නුවා. ඉතින් එතෙන්දී අපි කරුණු තහවුරු කරා. ওই ලැප් එකේ පෙන්නන එකද උනේ හඬපටය අදටත් දීලා නැහැ. ඉතින් ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මියෙක් නම් අධිකරණයේ ක්‍රියාවලිය හොඳටම දන්නා. ඉස්සෙල්ලම කරන්න තිබ්බේ පැමිණිල්ල. මේ මොහොත වෙනකොටත් පැමිණිල්ලක් නැහැ. විවාර්තාව දාන්නෙත් මේ පොලිසියට ගිහිල්ලා නෙමෙයි මෙතෙන්දිමයි. එහෙම දැම්ම හැටියේ කොහොම අත්අඩංගුවට ගත්ත පළවෙනි අවස්ථාව වෙන්නේ නැති. ওই විදිහට අත්අඩංගුවට ගන්න බෑ විමර්ශනයක් කරන්න ඕන. කිසිම විමර්ශනයක් නැතුව අත්අඩංගුවට ගත්ත ඒක හින්දා තමයි මට ඉදිරිපත් වෙන්න හිතුනේ. ඊට පස්සේ පසු හැසිරීම ගැන මෙතන අධිකරණයේ පැහැදිලිවම එතුමාගේ ජ්‍යෙෂ්ඨත්වයේ නිලතල එතුමා යුක්තිය වෙනුවෙන් පෙනී හිටිනන් කිව්වට මං කියන්නේ මේ සිද්ධිය වෙලාවේ නීතියයි යුක්තියයි අතර පැහැදිලි පරතරයක් පේනවා. යුක්තිය ඉෂ්ට වීමක් පැහැදිලිවම පේන තිබෙන්නේ නැහැ. ඒ හින්දා මේ නිලධාරියට අසාධාරණයක් වුණා කියන තැන මම හිටියා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වුවා. ඒ වගේම මම හිතනවා මේක අර දෙපාර්ශ්ව දෙපැත්තට බෙදිලා මහා යුද්ධයක් යන්න සමාජය කලබන්න ඕන තත්ත්වයක් නෙමෙයි. ඇත්තටම මෙතන ඇති දෙයක් නැහැ. මේ කරුණුත් නැහැ. ඉස්සෙල්ලා දැමේ 314 වගන්තියයි 316 වගන්තියයි. අද පොලිසිය කියන 316 අයින් කරගන්නවයි කියලා. ඒකෙම පැහැදිලි වෙනවා මෙතන නඩුවක් ගෙන යන්න තරම් ප්‍රමාණවත් කරුණු නැහැ කියලා. ඒ හින්දා අපි ඉල්ලුවා වෙන සමත මණ්ඩලයට යන්න අපි කැමතියි. හැබැයි අර නඩුවත් එන්න ඕන කියලා. එතකොට ඒ නඩුව දාලා නැහැ. අද බී රිපෝට් එක දුන්නා. ඒ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මයා එන්න කියලා තිබ්බා. අද ඇවිල්ලත් නැහැ.